හොඳයි. අපි මේ වැදගත් විග්‍රහය දිහා බලමු. මේක එකිනෙකට සම්බන්ධ වෙන කතා දෙකක් ගැනයි. එකක් තමයි ළමා ශ්‍රමය තුරන් කරන්න දීපු ගෝලීය පොරොන්දුව. අනික තමයි දිනෙන් දින වර්ධනය වන දේශගුණික විපර්යාස කියන තර්ජනය. මේ දෙක එකිනෙකට ගැටෙනකොට මොකද වෙන්නේ? අපි ඒ ගැන හොයලා බලමු. මේක නිකම් ඉලක්කමක් නෙවෙයි. දිදාර වසරේදී ලෝකෙ පුරා දරුවන් මිලියන 246 දෙනෙක් Tamante ළමා කාලයේ අහිමි කරගෙන ශ්‍රමයේ යෙදিলা හිටියා. ඇත්තටම කම්පැනියටපත් කරන සංඛ්‍යාවක්. ඒත් බලන්න 2024 කොටේ තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. ඒ සංඛ්‍යාව මිලියන 138 දක්වා පහළ බෑරා. ඒ කියන්නේ දරුවන් මිලියන 100කටත් වඩා වැඩි පිරිසක් ළමා ශ්‍රමයෙන් මුදවාගෙන. මේක ඇත්තදම ගෝලීය ප්‍රයත්නයේ විශාල ජයග්‍රහණයක්. ඉතින් මේකෙන් අපිට පේනව නේද? එකට එකතු වෙලා වැඩ කරොත් ඇත්තටම විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ ජයග්‍රහණය හරිම බිඳෙන සුළුයි. කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඇත්තටම කතාවේ භයානකම කොටස පටන් ගන්නෙ දැන්. හරි අපි මුලින්ම කතාවේ හොඳ පැත්තෙන් පටන් ගමු. ඒ කියන්නේ මේ සියවස ඇතුළත ළමා ශ්‍රමයට එරෙහිව අපි ලබාගත් සැලකිය යුතු ප්‍රගතිය ගැන. දැන් මේ කාලරාමුව දිහා බැලුවම පැහැදිලිවම පේනවා සංඛ්‍යාව අඩු වෙමින් යන බව. ඒක හොඳයි. ඒත් 2024 වෙද්දී තවමත් දරුවන් මිලියන 138 කියන්නේ අපි මුහුණ දෙන්න දැවන්ත අභියෝගයක්. ඊටත් වඩා කනගාටුදායක දෙය තමයි මේ ප්‍රගතියේ වේගය මෑතකදී ගොඩක් මන්දගාමී වෙලා තියෙන එක. ඉතින් ඇයි එහෙම වුනේ? අපි ඊළඟට බලමු අද අපි ඉන්න තැනේ කටුක යථාර්ථය මොන වගේද කියලා. ළමා ශ්‍රමය කිව්වම අපි කතා කරන්නේ gedara dore වැඩට පොඩි උදව්වක් කරන එක ගැන නෙමෙයි. නෑ. මේක ඊට වඩා ගොඩක් බරපතල දෙයක්. මේ කියන්නේ දරුවෙකුගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනාගතයම අඩපණ කරන ඔවුන්ගේ ළමා කාලය සොරකම් කරන වැඩ ගැනයි. මේක හරිම වැදගත් කරුණක්. බලන්න ළමා ශ්‍රමයේ යෙදෙන දරුවන්ගෙන් බහුතරයක්ම ඒ කියන්නේ 60%ක්ම වැඩ කරන්නේ කෘෂි කර්මාන්තය. මේක මතක තියාගන්න. මොකද දේශගුණික විපර්යාස වලින් වැඩියෙන්ම බැටකන්නේත් මේ කෘෂි කර්මාන්තෙම තමයි. මේ දත්ත දිහා බැලුවම පේනවා පැහැදිලි කලාපීය වෙනසක්. බලන්න උපසහාරානු අප්‍රිකාව තමයි මේ බරෙන් වැඩිම කොටසක් උසුලන්නේ. දරිද්‍රතාවය, ගැටුම්, අධ්‍යාපනයේ තියෙන අවස්ථා අඩුකම වගේ ගොඩක් හේතු මේකට බලපානවා. ඉතින් මේ හැම දෙයක්ම එක බලද්දී කනගාටුදායක ඇත්ත තමයි මේක. ලෝකය Tamanම දාගත්ත ඉලක්කය, ඒ කියන්නේ 2025 වෙද්දී ළමා ශ්‍රමය නැති කරවා කියන ඉලක්කය මග හැරගෙන තියෙනවා. මෙන්න මෙතනින් තමයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. එක අර්බුදයක් තව අර්බුදයකට පණ දෙන්න පටන් ගන්නවා. අපි මේ ප්‍රශ්නේ අහන්නම වුණ අපි මෙච්චරකල් මහන්සියෙන් ළමා ශ්‍රමයට විරුද්ධව කරපු සටන දේශගුණික අර්බුදය කියන මහා කුණාටුවේ හැප්පුණොත් මොකද වෙන්නේ? මේක වෙනමම ප්‍රශ්නයක් විදිහට දකින්න එපා. දේශගුණික විපර්යාස කියන්නේ තර්ජන ගුණකයක්. ඒ කියන්නේ දැනටම තියෙන ප්‍රශ්න, දරිද්‍රතාවය, අස්ථාවරතාවය මේ හැමදේම තවත් දරුණු කරලා දරුවන්ව වැඩට තල්ලු කරන මහා බලවේගයක්. හොඳයි, මේ තර්ජන ගුණකය වැඩ කරන එක විදියක් තමයි අධික උණුසුම. අපි ඒ ගැන ටිකක් ගැඹුරින් බලමු. මේක ඇත්තටම හිතන්නත් බය හිතන අනාවැකියක්. 2050 වෙනකොට මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ම වගේ අධික උණුසුම් රැලිවලට මුහුණ දෙනවා. මේ සංඛ්‍යා දෙක දිහා බලන්නකෝ. 2020 දී මිලියන 559ක් 2050 වෙද්දී හොඳම තත්ත්වයේ යටතේ වුණත් ඒ ගණන බිලියන 2ක් වෙනවා. ඒ කියන්නේ 4 ගුණයකින් විතර වැඩිවීමක්. මේක බරපතල තත්ත්වයක්. අපි තේරුම් ගන්න ඕන දරුවන් කියන්නේ පොඩි වැඩි හිටියෝ නෙවෙයි. එයාලගේ ශරීර තාම වැඩෙනවා. ඒ නිසා අධික රස්නෙට එයාලට ඔරොත්තු දෙන්න අමාරුයි. මේක එයාලගේ සෞඛ්‍යයට, ඉගෙනීමට, මුළු අනාගතයටම කෙලින්ම බලපානවා. යුනිසෙෆ් ප්‍රධානය කියන මේ කතාවෙන් හැමදේම පැහැදිලි වෙනවා. ලෝකයේ රත් වෙද්දී දරුවන්ට ක්‍රීඩා පිටිය හිමි වෙලා අනතුරුදායක වැඩපොළවල වලට යන්න වෙන අවදානම එන්නෙන්නම වැඩි වෙනවා. ඉතින් කොහොමද මේ සම්බන්ධය ඇති වෙන්නේ? ලෝකයේ එක කෙලවරක වෙන දේශගුණික සිදුවීමක් තව කෙලවරක ඉන්න දරුවෙක්ගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? මේ දාම ප්‍රතික්‍රියාව දිහා බලන්න. නියංගයක් හරි ගම් වතුරක් හරි එනවා. ඒකින් පවුල් වලට ආදායම නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? දරුවන්ව ඉස්කෝලේ නයින් කරලා වැඩට යමන්න සිද්ධ වෙනවා. මේක හරිම සුජ්ජු විනාශකාරී සම්බන්ධයක්. එහෙනම් විසඳුම මොකක්ද? ILO සහ UNICEF එකේ විශේෂඥයෝ කියන්නේ මේ පියවර 4 අත්‍යවශ්‍යයි කියලා. පවුල් වලට උදව් කරන එක,
හැමෝටම අධ්‍යාපනය දෙන එක, වැඩිහිටියන්ට හොඳ රස්සා ඇති කරන එක සහ ළමා සූරාකෑමට විරුද්ධව නීති තදින් ක්‍රියාත්මක කරන එක. මේ දේවල් තවදුරටත් කල් දාන්න අපිට බෑ. අවසාන වශයෙන් යුනිසෙෆ් වාර්තාවකින් ගත්ත මේ අදහසත් එක්ක අපි මේ විග්‍රහය අවසන් කරමු. අද ඉපදෙන දරුවෙකුට අද දවස කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ශීතලම වසර. ඒකින් අපිට ඉස්සරහට එන අභියෝගය තරම හිතා ගන්න පුළුවන්.